හරියට ප්ලෑන් කරලා නැහැ. ඉතින් අපි දෙන්න අද හදන්නේ කෑන් කන්න යන්නේ. ඉතින් මන්දර මට සීතල මගේ නහයට හිතෙනවා. සීතලක් නෑ. මයිනස් ඊයර කොහමද? මේසයි හරිම සව් එකක්. ඔන්න ඉතින් අපි ගොඩම ගොඩ දවසකට පස්සේ ආවා ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් වෙන්නේ මොකද කියලා මම දැම්ම කියන්නේ නැහැ. මොකද අපි දෙන්නවත් හරියට ප්ලෑන් කරලා නැහැ. ඉතින් අපි දෙන්න අද හදන්නේ කෑන් කන්න යන්නේ. ඉතින් කන්න යන තමයි දැන් හදන්නේ. ඉතින් අපි ඉස්සරහම කාලා අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. නේද? ඉතින් අපි හිටපු ගෙදරින් වෙන ගෙදරකට මූව් වුණා. ඉතින් අපි ඒ ගෙදර විස්තරත් ඔයාලට පස්සේ කියනවා අනිවාර්යෙන්ම. ඉතින් අපි දැන් මොකද වෙන්නේ කියලා. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ දවස්වල වින්ටර් එක මම හිතනවා හැමෝම දන්නවා ෆින්ලන්ඩ් වල වින්ටර් එක. ඉතින් වින්ටර් එක පාර ඔයාලට පෙන්නන්නම් මම. හරිම ලස්සනයි එළිය. දැන් අපි එළියට යන්න හදන්නේ ඔයාලා එළියට එක්කගෙන යන්න. මොකද එළියේ කොහොමද ලස්සන කියලා බලන්න. ඉතින් අපි එහෙනම් එළියේදී සෙට් වෙමුනේ. අපි එළිය සෙට් වෙමු. අපි දෙන්නගේ අවුට්ෆිට් එක අද මේක. ඉතින් අපි දෙන්න යනවා දැන් කන්න. ඔයාලට අපි පෙන්නන්නම් කොහොමද අද අපිට කොහොමද වින්ටර් එක බලපාලා දෙන්නේ කියලා. හරිම සීතලයි. හරිම සීතලයි. දැන් ටෙම්පරේචර් කීයද? -13යි. හැබැයි feels like -18. ඔන්නකොම තමයි ඉතින් තියෙන්නේ. මොනවද හොද? හරිම ලස්සනනේ. Wow. So beautiful. අපි කාපේච් එක රකින්න යන්නේ. අම්මෝ අත සීතල වෙනවා. ෆෝන් එක අල්ලන් ඉන්නත් බෑ. තරම් සීතලයි. ඉතින් -10ක් කියන්නේ ලේසි නෑනේ. සීතල කොහොමත් මේ දවස්වල සීතල රටවල් හැම රටකටම උපරිමයට වින්ටර් එක දීලා තියෙනවා. උපරිමයට හිම කරනවා. ඉතින් මයිනස් වයි තියෙන ඒක තමයි හිම දිය වෙන්නේ නැත්තේ. මයිනස් ඉන්න හිම දිය වෙන්නේ නැහැ. නෑ වචනක් පැටලෙන එළියට ආවහම ඒ තරම් සීතල නම් මේ අත් දෙක දැන් මගේ හොඳටම ගල් වෙගෙන ඉන්නේ. අම්මෝ මන්දර මට සීතල මගේ නහයට හිතෙනවා. සීතලක් නෑ. මයිනස් ඊයර හැම මයිනස් 20 ගින් දික්කා. අද වෙදින දැන් අද දෙවි වෙදින -13ට බහැලා. ඔව් දැන් ගිය අවුරුද්දේ මෙච්චර සීතලක් තිබුණේ නැහැ. ගිය අවුරුද්දේ තනිකර වැස්සා. ඔව් ගිය අවුරුද්දේ ඒ කියන්නේ හිම වැටෙනවත් එක්කම වැස්සා. දැන් ගිය අවුරුද්දේ අනික ගොච්චර ඒ කියන්නේ වැස්සා කියන්නේ ඉතින් ප්ලස් උත් ගියා ගොඩකට ප්ලස් තමයි තිබුණේ. මයිනස් ගියේ අඩ හරිම අඩුවෙන් බට් 2023 වල මතකයි මයිනස් ගියා ගොඩක්. හැබැයි මෙච්චර සීතල වුණේ නැහැ. ඔරිජිනල් ක්‍රිස්මස් ගහක්. ඉතින් ඒ වුණාට මානම සීතලයි. අද ඊට වැඩිය චුට්ටක් අඩුයි සීතල. ඒ චුට්ටක් හරි අත එළිය දාගෙන යන්නේ නැත්තම් මානම සීතලයි. ඉතින් දැන් ගොඩක් වෙලාවට වාහනේ එළියේ තියෙනවා මිනිස්සුන්ගේ. සමහර අය අවුට්ඩෝර් පාක් කරලා තියෙනවා. ඉතින් ඒවා ගොඩක් හිම වැටුනහම හරිම කරදරයි වාහනවල හිම අයින් කරන්න. ඉතින් එකරකින් පාක් කරගෙන විදිහට තමයි අද හරිම ලස්සන දවස මමට පෙන්නන. අද මාර විදිහටම ලස්සනයි. ගොඩක් ඉර පායනවා අඩුයි. ඉතින් මේකට බාබිකියු දාන තරම්. ඔව්. පෙන්නන්නම්කෝ. ඉතින් සමයකට අපි දැන් හිතන්නේ නැතෙන්දලා සමයකේ බාබිකියු දාන්න. මේ හරිම ලස්සනයි කාලෙක පෙන්නන. මේ සැරේ හරිම ලස්සනයි. එනේ පැටිය මයිනස් එකේ තියෙන්නේ. අපි ඉන්න පැත්තට අවුව වැටලා වල පේනවනේ අතන. අවුව වැටිලා මේ හරිම ලස්සනයි. නෑ නේ ඒක වෙනස්. අපි දැන් ගරාජ් එකේ ඉන්නේ. අපි ඉන්ඩෝ පාක් කරලා තියෙන මොකද ඒකට හේතුව හිම අයින් කරන්න බැරි නිසා ගොඩක් වෙලාවට හරිම හිම අයින් කරන්න. ඉතින් අපි දැන්
ඉස්සරම කන්නයන් ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා. අපි අත්‍තරම දවස් ප්ලෑන් කරලා නැහැ ලොකුවට. අද රැන්ඩම් ප්ලෑන්ස් තමයි තියෙන්නේ නේ. සඩන් ප්ලෑන්ස්. ඉතින් අපි හම්බෙමු. අද මම ඩ්‍රයිව් කරන්නේ. ඒක ඩ්‍රයිව් කරනවා. බලමු. අපෝ පෙට්ටිය අත ගලුණා. හරි ටිකක් ලයි. මම ෆෝන් එක අල්ලන් ආවනේ. මේ බලන්න ගයිස් මේ අත රතු වෙලා. අම්මෝ. ටික වෙලාවක් ඉඳලා තමයි අපි යන්න හිතන් ඉන්නේ. කාර් එක හීට් වෙනකන් ඉඳලා යනවා. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ කන තැනට. ඉතින් මේකට කියන්නේ මොමෝ ඇන්ඩ් මෝ කියලා. මේක නේපාල් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් අපි රෙගියුලර්ලි මේ රෙස්ටෝරන්ට් එක නිතරම එන කෙනෙක්. නිතරම එන දෙන්නෙක්. මොකද ඒ කියන්නේ අපිට පුළුවන් හැම වෙලාවකම අපි ගොඩක් වෙලාවට ඉන්දියන් කන්නේ මේ රෙස්ටෝරන්ට් එකට. කෑම හරිම රසයි. ඔතෙන්ටික් ළඟින් යනවා වගේ. ඒ නිසා එනවා. ඉතින් හරිම රසයි. ඔන්න අපි දැන් කන තැනට ආව. අපි අදාව කන ඉන්දිය නේ. කන ආවා. මම ඔයාලට පළවෙනි එක කොහමද? අපි සාමාන්‍යයෙන් මෙතන හැමදාම එනවා. ආට නම දෙනවා. මේක නම් මොමෝ ඇන්ඩ් මෝ. හරිම රසයි කියන්නේ. මාසෙක සරයක් වුණේ. ඉන්දියන් සාමාන්‍යයෙන් ෆිනිෂ් පින්නවල තියෙන ඉන්දියන් කෑම නිකන් ඔතෙන්ටික්ම නැහැ. මේක නම් නේපාල එක. මේක කැමේ කෑම නිකන් පැන්ලස් වට බර කරලා හදලා තියෙන. මොකද ඒකට හේතුව ෆිනිෂර් ගොඩක් සැර කන්න බෑ. ගොඩක් කොහොමද කියලා සැර නෑලා ලුණු අඩුවෙන් කන්නේ. යාලව බේස් කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. මේ කෑම හදන්න මම කියන්නේ මොනම තැනක. දැන් අපිට කන්න පුළුවන් නේද? දැන් මේක සාමාන්‍යයෙන් ඔතෙන්ටික්ම කියන්න බෑ. බත් අපි ඉන්දියාවේ ගිහලා කෑවන ඉන්දියන් කෑම ඒක තමයි ඔතෙන්ටික්. අනිවාර්යෙන් ඉන්දියාවේ තියෙන ටික ඔතෙන්ටික් කියලා. මේක ෂේප් එකකින් මේකත් හොඳයි. අපි ගිහලා තියෙන තැන් වලින් ආසාවෙන්ම කන තරම් තමයි මේක. අපි ගොඩක් වෙලාවට රෙගියුලර්ලි එනවනේ. මේක එනවා හරිම රසයි. යාළුවා අනිත් ෆ්‍රෙෂ් නාන් දෙන්නේ ඒ වෙලාවේ හදලා. ඒකට අපි ආසම තමයි ඉන්දියාවේ කරනවා නම් මොමෝ ඇන්ඩ් මෝ. මේක තියෙන්නේ ඔයාලා ඉන්දියන් ඉන්න කට්ටිය කවුරු හරි බලනවා නම් මේ වීඩියෝ එක. ඔයාලට තමයි මේ විස්තරේ මේක තියෙන්නේ ආරාබියා කියන මෝල් එකේ. මේක තමයි මේක තියෙන්නේ. මම ලොකේෂන් එක ඕනනේ මම ලොකේෂන් එක ටැග් කරනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලා බලන්න එතන කියලා. හරිම නෑ ගෑම. හොඳම දේ තමයි ෆ්‍රෙෂ් නාන් දෙනවා. ඒක තමයි මම වැඩි ආස නැහැ මම බොන්න. මෙන්ගොල. मैं मार फैन मंग से और आते हैं मैं बोला कि अनलिमिटेड अपने गाने बुला ठीक है थोड़ा कुके देना फिर ना मंत्रा खाने को नहीं खाने को पेड़ का अपना सामान नहीं आने अगर एक जगह हमें रोज हकूमत बाहर करा सकते हैं अगर एक जगह आपने खाना खा रहा हूँ मैं पिता ने पीना के मुकाबले करा लिया එහෙම ගෙදරයයිද නැත්නම් මේක කයිද sorry කාලා කොහේ යයිද අපි දමනන්න let's see keep watching අපි යනවා টপ මනි එකට අද මේක මෙහෙ තියෙන මේ සුපර් මාකට් එකක් මේකට යනවාද ලොකු දෙයක් ගන්න නෙමෙයි මට හැංගර්ස් වගේක් ඕනෙලා තියෙනවා ගෙදරට ගන්න ඉතින් හැංගර්ස් වගේක් මදි වෙලා අපි යනවා මේකට අද යම් මේක තමයි තියෙන්නේ ඉතින් මෙහි ගොඩාක් shopping
නෑ සුපර් මාකට්ස් තියෙනවා ඉතින් ගොඩක් හැමදේම වගේ චුට්ට තියෙනවා ඉතින් ඔයාලට පේනවනේ මේක හැමදේම වගේ තියෙනවා ඇඳුම් තියෙනවා කෑම බඩු තියෙනවා හැමදේම තියෙනවා පොඩි ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා මේකේ ටොක් මණිගේ තියෙනවා අයිස් කැප් අඩුවට දාලා දැන් යුරෝප 5යි දැන් මෙයාලා කරන්නේ වින්ටර් එක ඉවර වෙන්න ලඟ වෙනකොට මෙයාලා ඊට පස්සේ සමර ඇඳුම් දානවා අරක දානවා ගණන් අඩු වලට අපිට ගන්න පුළුවන් ගණන් අඩුවට දාන ඉතින් ඒක ගන්නවා නම් ගන්නයිට හොඳයි මොකද ඊළඟ අවුරුද්දේ වින්ටර් එකට ඒක හරියට ඔයගෙදි බඩු තියෙනවා යා දැන් එයා කාලා හරිම අමාරුවෙන් ඉන්නේ හරි මට හැඟල්ස් හම්බුණා මට චුට්ටයි ඕනේ අපි ගන්න මොකක්ද මේකම වැඩි හරිය නෑනේ මේකින් ගමුනේ ඕකේ මේක හරිය එයා කැමති එකක් ගන්න මට එහෙම ලොකුවට අවස්ථාව වෙන මම වගේ එකක් දෙයක් ගන්න. නෑ මගේ තියෙනවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සිංහල කඩේකට. සිංහල කඩේකට කියන්නේ මේක අතූස කියලා කියන්නේ. මේකේ බ්‍රාන්චස් දෙක තුනක්ම තියෙනවා. මේක අලුතෙන් ඇල්ලේ මාල්මි වල. අපි ආවේ ඒකට අද අපි එක සැරේ ආවේ අපි අද ඒකට ආවා. රතු හාල් තියෙනවද කියලා බලන්න. දැන් ඇතුළට ලෙවල් රොටි තියෙන අපි එදා කෑව අපිට දැන් කාලා අපු නිසා අපි දිනට කන්න බෑ. මෙන්න මේ ගණන් තමයි වෙන්නේ. මාළු පාන් තියෙනවා. මේක තමයි ෂොප් එක. guys Crisco biscuit තියෙනවා මේක නම් ගන්න ආසයි බලමු අපි ගන්නද කියලා මින්න ශ්‍රී ලංකා wow gold mari මම මේකේ දාවට දැක්කේ නෑනේ මට හැබැයි මම මෙච්චර තනියස ෆෑන් කෙනෙක් නෙමෙයි බිස්කට් කන්න මම වැඩි ආස නැහැ බලමු ආසෙටමත් ගන්නවා අයියනම් කනවා සව් එකක් අන්න ජෙලි තියනවා guys ජෙලි wow හැමදේම තියනවා මයිලෝ තියනවා කිරිපිටි තියනවා මං ගත්ත මේක වේ මම යන්නේ මේ රතු හාල් නේ වගේනේ පහන්න apparently no අපි අහන්න පුළුවන් ඉන්නවා my favorite මෙයා ජෑම් පිස් එක MD ජෑම් හොය යන්නේ තියෙනවා
හදන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර කරන කලින් අපි ගෙදර ආවා. අපි ගියාද මොනවද කරන්න කිව්වේ? වෙද කන්න ගියා. ඊට පස්සේ shopping පාරක් දාලා shopping පාරක් ලොකු දෙයක් කරන්න නෙමෙයි. like දාන ඔව්. පාරකට බලලා ඉඳලා ඔව් ඊට පස්සේ මට පෙන්නන්න ඕන. දැන් අපි මේ ෆිල්ම් guys minus feels like minus දෙකයි actual temperature minus 15 ඉතින් මාර්ස් විතරයි මගේ ටෝස් තනිකර දැන් ගල් වෙලා තියෙන්නේ මේ දම් කියන. මට හිතුණා ඕල්මෝස්ට් පෙන්නන්නට ලංකාවේ පොඩක්. මම හරි මාසෙ කීරි සම්බහන්න. දැන් හරි මාසයි. කීරි සම්බහාලෙක ගත්තා 5 kg එකක්. මල්පෙන සුපිරි කීරි සම්බහ කියලා සිංහලෙන් ගහලා. සිංහල කෑම තියෙනවා ෆින්ලන්ඩ් රටේ. අපිට සමහර තැන් තියෙන මේ ඕඩර්ස් දාලා වුණත් අපි කෑම හදලා තියෙනවත් ගන්න පුළුවන්. ටික ටික improve මේක නම් මේක කොහොම හරි මම ඒ කඩෙන්මයි ගත්තේ. මේක නම් ලංකාවේ කියලා කියන අමාරුයි. එතන පොඩි විදියට. but anyway මොලේ. මේ ඉස්සරහට කොයිසන් එක තියෙන්නේ මම මේක අපි හදලා බලමු. මම දැන් හදනවා මේක අතෝසෙන් ගත්ත මේ දෙක මම මේක ගත්තා අතෝසෙන් සව් ගත්තා මේක අතෝසෙන් sorry හාලෙක ගත්තේ ස්ටෙප් මාකට් එක අතර බේස්ට් එකෙන් ගත්තා මේ අතෝසෙන් ළඟම අතෙන් දැන් මේ තීරස් ගත්තා සව් ගත්තා සව් හදන්න උෂ්ණයක් හොයන්නේ ඊට ගත්තා ඉන්දිචන් මම නම් මේ වගේ ෆෑන් නෙමෙයි ප්‍රශ්නයක් ෆෑන් හරි ඊට පස්සේ ඊට පස්සේ රාප් ගත්තා. පන්දම් ලීව්ස්. ඔච්චරයි ගත්තේ ඉතින්. ඊට පස්සේ මම ඔයාලා දැක්කනේ මම මේ අනම්මන සිකාර ගොඩක් ගත්තා. ඉතින් ගොඩක් ක්ලීන් කරන ඒවා ඉතින් හැන්ඩල්ස් වල ගත්තා. පොත් මණි එකේ ඉතින් එච්චර තමයි අපි shopping කරේ. අපි shopping කරන්නේ අපි හිතාගෙන ඉන්නේ. ඔයගොල්ලෝ පවතුරු මේ දවසෙන් නම් ඉන්නේ කියනවා අත මොරගෙන එම හැන්ඩ්ස් වල පවතුරු වලින් පිටන් ඇපල් අපි ගත්තා. ඇපල් එක දුන්නා ඊට පස්සේ තව වෙනම දෙයක් වෙන්නේ. අපි මේක raspberry and rhubarb කියලා දෙනවා. මේ ඔක්කොම ඒවා රසයි. ඒක බලන්න තමයි ගන්න ඕනේ. ටේබල්ස් වලට එහෙනම් අපි අදට වීඩියෝ එකේ සමගන්න ඉතින් අපි තව ලස්සන වගේ අපි හිතනවා නම් මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් ලස්සන වීඩියෝ එකක් එනවා. උඩින් try කරලා හැමතිස්සෙම වීඩියෝ අප්ලෝඩ් කරන්න. ඉතින් we are trying our best to upload the videos for you guys. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකම් ඉතින් යනවා. පරිස්සම් සතුටින් ඉන්න. bye bye.